හෙලෝ කට්ටියට කොහොමද ඉතින්? ඔන්න මං අද අපේ කැම්පස් එකේ තියෙන ලස්සනම දවසක vlog එකක් කරන් ආවා. ඉතින් කට්ටියට වටපිටාව දකින්නකොට හිතෙනවද මොන වගේ vlog එකක් වේද කියලා. මේ තමයි අපේ රුහුණ කැම්පස් එකේ කන්වොකේෂන් ඩේ එක. ඉතින් මම ගියා කන්වොකේෂන් එක බලන්න. අර දැන් ඔයාලා දැක්කා වගේ මගේ දිගට හරීම ලස්සන මල් කඩවල් ටෙඩි බෙයාස්ලා එහෙම ගොඩාක් පාර දෙපැත්තේ තිබුණා. ඉතින් මේ පාර මට හිතුණා ටිකක් අඩුයි කියලා. මොකද ගිය පාර කන්වොකේෂන් එක දවසට මීට වැඩිය තිබ්බා. ඉතින් දැන් මේ කන්වොකේෂන් එකේ ග්‍රැජුවේට් වෙන්නේ අපි ෆස්ට් ඉයර් එනකොට ෆෝර්ත් ඉයර් හිටපු අයියලා අක්කලා ටික. ඉතින් අනේ හරිම ලස්සනයි ඒ දවස්වල කැම්පස් එක. ඔන්න ඉතින් අපේ කැම්පස් එකේ ඉන්න අයට නම් වෙන කොහෙටවත් කන්වොකේෂන් එකට යන්න ඕනේ නැහැ. අපේ කැම්පස් එකේ මර පාරේ එහා පැත්තේ තියෙන තාගෝර ඔඩිටෝරියම් එකේ තමයි කන්වොකේෂන් එක තියෙන්නේ. ඉතින් බලන්න මේ අම්මලා තාත්තලා කොච්චර සතුටින් ඇද්ද මේ දවසේ. මේ ළමයින්ගේ අවුරුදු 4ක මහන්සියක ප්‍රතිඵලෙන්නේ මෙදාට හම්බෙන්නේ. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ අපේ සීනියර් බැච් එකේ අයියලායි අක්කලායි දාපු ස්ටෝල් එකක්. ඉතින් කන්වොකේෂන් එක දවසට අපිට මේ වගේ එන කට්ටියට ස්ටෝල් දාලා අපිට ගණක් හොයාගන්න පුළුවන්. ඉතින් ඒකට අවසරය නම් ඒක පිළිවෙලකට කරන්න ඕනි වැඩක්. ඉතින් මේ අයියලා අක්කලා දාලා තිබ්බේ හොට් ඩොග්ස් මාරම රාහිය ටික නම් හැබැයි. ඉතින් HS ෆැකල්ටි එක මෙඩිසින් ටෙක් ඇග්‍රි ඉන්ජිනියරින් හැම එකම එන්නනේ අපේ තාගෝර ඔඩිටෝරියම් එකට තමයි කන්වොකේෂන් එකට. මේකෙදි ඉතින් මට තාගෝරක ඇතුළට ගිහිල්ලා වීඩියෝස් ගන්න බැහැනේ. ඒක නිසා අපි කන්වොකේෂන් එක දවසට කොහොමද කැම්පස් එක ඇතුළේ තියෙන්නේ කියලා බලමු. ඉතින් මේ තියෙන කැන්ටින් එකනේ අපේ. ඉතින් ගොඩක්ම දෙමාපියන්ට කැම්පස් එක ඇතුළට එන්න තියෙන දවස තමයි කන්වොකේෂන් එක දවස කියන්නේ. ඉතින් දවසේ වැඩි හරියක්ම මම ගත කරේ මෙතන තමයි. නිකන් වඩිලා එනකොට ඉතින් හොට් ඩොග් එක රස බලන්නත් මට chance එකක් හම්බුණා. ඉන්න ගමන් ඉතින් මම ඩිපාර්ට්මන්ට් එක වටේ ට්‍රවුමක් දාන්න ගියා. ඒ හැම තැනම ෆොටෝෂූට් විතරමයි ළමයි. කළු පාට ලෝගෝ දාගෙන මාරම ලස්සනයි. ඉතින් අපිට කැම්පස් එක ඇතුළේ ස්ටුඩියෝ පහසුකම් තියෙනවා. මොකද පිටායරේ දවස්වලට කැම්පස් එක ඇතුළේ ස්ටුඩියෝ දාගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ ෆොටෝෂූට් කරනවා නම් පර්සනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ලා ෆොටෝෂූට් එක කරන්නත් පුළුවන්. ඉතින් නුගගහයට තමයි ගොඩාක්මයි ෆොටෝ ගහන්නේ මම හිතන්නේ. එතන ඉතින් ආර්ට් එකට, සයන්ස් එකට, මැනේජ්මන්ට් එකට, ෆිෂරි එකට ඒ හැම තැනටම ඉතින් පොදු තැනනේ. අනික තමයි මේ දවසට දැන් කන්වොකේෂන් එක සාමාන්‍යයෙන් දවස් 2ක් තියෙනවා. ඒ දවස් දෙකේ අපිට ෆැකල්ටි 9ම වෙන වෙනම තියෙන්නේ. ඉතින් මේ දවසේ තමයි ආර්ට් එකේ දවස. මේ දවසේ උදේ සෙෂන් 2යි, හවස සෙෂන් 2යි විදිහට තමයි තියෙන්නේ. තියෙන්නේ නෙවෙයි තිබුණේ. ඉතින් බලන්න වැස්ස වෙනත් මාර ලස්සන ෆොටෝෂූට් මේ කට්ටිය කරගන්නවා. අනේ ඉතින් මටත් බලන් ඉන්නකොට හරිම ආසයි මේ වගේ දවසක් අපිට එයි නේද කියලා. ඔන්න ඉතින් ජීවිතේ පළවෙනි පාරට කන්වොකේෂන් එක දවසට කලින් මෙන්න මේ තොප්පියයි පොතයි ඒ ටික අල්ලන්න හම්බුණා. මේවා ඉතින් මෙහෙම තිබ්බට කොච්චරනම් කැපකිරීමක් කරන්න ඕනේද මේ ටික ගන්න. ඔන්න බලන්න ඒක ඇතුලේ තියෙන්නේ ඔන්න ඔය සර්ටිෆිකේට් එක ළමයි. මම හිතුවේ මීට වැඩි දෙයක් ඇති කියලා. ඇත්තට මේ වුණාට එච්චරයි තිබ්බේ. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ ආර්ට් ෆැකල්ටි එකේ. ආර්ට් කියන්නේ Humanities and Social Sciences faculty එකේ කන්වොකේෂන් එක දවසට දාන උපාධි මොකක්ද එක. ඉතින් බලන්න ළමයි මේ ටික ගන්න මේ සේරම කැපකිරීම කරන්නේ. ඉතින් ඔන්න විදිහට දවස් වෙනකම් කැම්පස් එකේ ඉඳලා මං බෝඩිමට එන්න ආවා. කොහොම හරි බෝඩිමට නුඩ රෑ වෙලා. ඉතින් කන්වොකේෂන් එක දවසේ හවස හරියට වැස්සා. ඒ වුණාට ඉතින් අනේ කට්ටිය ලස්සනට ෆොටෝෂූට් ටිකක් කරගත්තා. කොහොම හරි ඉතින් අපිටත් මේ වගේ දවසක් එයි නේද කියලා බලාපොරොත්තුෙන් ඒ ඉන්න අයියලා අක්කලා අම්මලා තාත්තලා දිහා බලාගෙන සතුටින් බෝඩිමට ආවා. ඔන්න එහෙනම් ඉතින් අලුත් vlog එකකින් හම්බ වෙනකන් මං අදට ගිහින් එන්න. එහෙනම් හැමෝම channel එක subscribe කරලා පරිස්සමෙන් ඉන්න. bye.